සහනේ නිවාසික මධ්‍යස්ථානයේ සේවාලාභී ඔක්තෝබර් 1 වෙනිදා දිනට එදුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිති කොටගෙන මෙම සේවා මධ්‍යස්ථානයේද විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා. ඒ වගේම ඊට සමගාමීව කණ්ඩායම් හැඟීමකින් යුත් චිත්ත තරගයක්ද පැවැත්වුණා. අතරම කියන්න අවශ්‍යයි මේ වැඩමුළුවේදී ගොඩාක් විශේෂයෙන්ම කතිකා වුණේ ළමයින්ට කොහොමද ළමයින්ට ආදරය ගෞරවය සහ රැකවරණය ලබා දෙන්නේ, ගුරුහරුකම් ලබා දෙන්නේ. ඒ වගේම වැඩිහිටියන් කොහොමද, මොකද වැඩිහිටියන් ගැන ගොඩක් කතිකාවත් වල යෙදුණා. මොකද හේතුව මෙම නිවාසික මධ්‍යස්ථානයේ සේවාදායකයන් බොහෝමත්ම අවුරුදු 18 වැඩි. ඒ නිසා එතෙන්දී කතිකාවත් උනේ කොහොමද වැඩිහිටියන්ට සමාජයක් විදිහට වැඩිහිටියන් කෙරෙහි දක්වන්න ඕන ආදරය, කරුණාව, රැකවරණය සහ අවධානය. ඒ වගේම ගොඩාක්ම කතිකා වුණා මෙම වැඩිහිටියන් හෙට දවසේ මෙතනින් සමාජගත වීමේදී වැඩිහිටියන් කොයි වගේ යුතුකම් සහ වගකීම්ද සමාජයේදී හැසිරිය යුතු පිළිවෙත ගැන ගොඩක් බෙහෙවින් සාකච්ඡාවට යෙදුණා. ඉතින් ඊට අමතරව මම කියන්න කැමතියි මෙම සේවා මධ්‍යස්ථානයේ සේවාදායකයන්ගේ අලුයම පිබිදීමේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම ඉතාමත්ම කාලසටහනකට අනුව වැඩ රාජකාරීන් සිද්ධ වෙන ස්ථානයක්. විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරී මණ්ඩලයේ අපරිමිත සහ නොකඩවා අවධානය යොමු කිරීම කිනුයි මෙම ආයතනය පවතින්නේ. ඊට අමතරව ක්‍රියාකාරකම් විදියට ශාරීරික සුව සහ ඊට අමතරව ක්‍රීඩා පහසුකම්, ඊට අමතරව බාහිර ක්‍රියාකාරකම් සහ ඉතාමත්ම ප්‍රයෝජනවත් පුස්තකාල පහසුකමුත් මෙතනදී තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ආයතනයේට මෙම නිලධාරී මණ්ඩලයට විශේෂ වෛද්‍යතුමන්ලා ඇතුළු තවත් ශක්තිය, ධෛර්යය වැඩිපුර ලැබෙන්න කියලා ඊට දවසේදී මෙම කාර්යය ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට සහනයට සුබ දවසක් වේවා.